හයි කොහොමද ඔයාලට අද සෙනසුරාදා හවස් වරුවේ මම මේ කරන්නේ හෙට උදේට කන්න මුං ඇට ටිකක් පෙඟෙන්න දානවා. ඉතින් මුං ඇටවල තියෙන ගුණය අපි කවුරුත් දන්න විදියට ඇඟ සීතල කරන ඉතාමත් පෝෂණ ගුණයෙන් පිරිපුන් ධාන්‍ය වර්ගයක්නේ. අපිට පුළුවන් නම් සතියකට දෙවතාවක් හරි තුන් වතාවක් හරි ධාන්‍ය වර්ගයක් අපේ උදේ වරුවකට වේලකට එකතු කරගන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා අපේ සෞඛ්‍යයට වගේම අපේ ශරීරයටත්. මොකද සමබල ආහාර වේලක් ගැනීම මගින් අපේ ශරීරයේ පවතින හෝමෝන අසමතුලිතතාවයන් ඊට පස්සේ ඒවා හේතුවෙන් හටගන්නා අධික තරබාරු බව, දේවැඩියාව, කොලෙස්ටරෝල්, පීකෝස් වගේ ගොඩක් ලෙඩ රෝග වලින් පවා මිදෙන්න මේ ආහාර ඍජුවම බලපෑමක් එල්ල කරනවා. ඉතින් මුංගට රැට පෙඟෙන්න දාලා උදේ ආහාර වලට එකතු කරගත්තාම ඒක ඉතාමත් ලේසියෙන් අපිට හදාගන්න පුළුවන් උදේ කෑම වේලක්. අද 5 වෙනිදා ඉරිදා උදෙන්ම මම පොඩි ජොගින් ටිකක් වගේම එක්සර්සයිස් ටිකකුත් කරලා දවස පටන් ගත්තා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් එහෙම හිතලා අපේ ඉන්න ගෙදර ඉඳන් ටිකක් දුර ගියාම ළඟ පාරක් තියෙනවා. ඉතින් ඒ පාර පැත්තට හෙමින් ගියා. ඉතින් පැයක් විතර එක්සර්සයිස් ටිකක් කරන්න කියලා හිතාගෙන තමයි ගෙදරින් ගියේ. ව්‍යායාම මගින් අපේ ශරීරයට කායිකව වගේම මානසිකවත් ගොඩාක් රිලැක්ස් බවක් දැනෙනවා. තමන්ටම තමන්ගේ ඇඟ බර වැඩි කියලා දැනෙන වාර ගණන අනන්තයි අප්‍රමාණයි. ඉතින් අපේ මේ කාර්යබහුල ජීවිතේ පුංචි වෙලාවක් හොයාගෙන හරි අපිට පුළුවන් නම් ව්‍යායාම ටිකක් කරගන්න ඒකත් ගොඩක් වටිනවා. ඉතින් මේ vlog එක බලන ඔයා කොයි වයස් කාණ්ඩයක හිටියත් කමක් නැහැ අඩුම තරමින් ටිකක් ඇවිදින්න හරි යන්න පුළුවන්. ඒක තමයි ගොඩක් වටින්නේ. ඉතින් මට මේ ඇවිදගෙන යන අතරතුර ලස්සන තැනක් හම්බ වුණා. ඉතින් එතනේ පොඩ්ඩක් ඉඳගෙන මේ විශ්වයට ස්තුති කරන්නම මම පුංචි වෙලාවක් වෙන් කරගත්තා. මේ පායන ඉර හඳ, ඉර රශ්මිය, ගස්කොළ හරිම පුදුමාකාර නිර්මාණයක්. ඒ හැම දෙයක්ම මේ ඇස්වලින් දකින්න තරම් මේ ඇස් වාසනාවන්තයි කියලා මම හිතුවා. මේ ගෙවෙන හැම තත්පරයක්ම ආයමත් ජීවිතේ කවදාවත් එන්නේ නැහැ. අපිට මුණ ගැහෙන්නෙත් නැහැ. ඉතින් පුළුවන් තරම් හොඳ දේවල් කරන්න, හොඳ දේවල් විතරක් වලින්ම වගේ හිත පුරව ගන්න උත්සාහ කරන්න. ඉතින් ඇවිදින්න ගිහිල්ලා එන මග මට හම්බ වුණා පතොක් මල්. ඉතින් මම අපේ ලියාන බබාට මේ මල් දෙක තුනකුත් කඩාගෙන යන්න කියලා යන ගමන් මම පොඩ්ඩක් ගියා ජිම් එකට. පොඩි වර්ක්අවුට් එකකුත් කරලම ගෙදර යන්න කියලා හිතාගෙන. මොකද කොච්චර ව්‍යායාම කරත් ඒව කවදාවත් අපේ ජීවිතේට වැඩි වෙන්නේ නැහැනේ. ඒ හින්දා මට බ්‍රේක් එකක් හම්බුන හැම වෙලාවකම මම කරන්නේ පුංචි හරි වර්ක්අවුට් එකක් කරගන්න එක. ඉතින් ඒ මල් ටිකත් මෙන්න මේ විදිහට මෙයාට දුන්නා. ඉතින් එයාට ගොඩක් සතුටුයි. එයා කවදාවත් මේ මල් දැකලා නැහැ. ඉතින් ඒ අතරතුරේ හම්බ වුණා ලියානලගේ අප්පච්චිත් ඔන්න එනවා දැන් ගේ පැත්තට. එයාව දැකලා එකපාරට මල් ටිකක් දාලා එයා දුවගෙන ගියා.
ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා උදේට කන්න හදලා තිබ්බේ ඊයේ රෑ පෙඟෙන්න දාපු මුං ඇට ටික. ඉතින් ඒ මුං ඇට අම්මා හදලා තිබ්බේ ඇත්තටම හරියට හොඳට තම්බලා පොල් ටිකක් එහෙම දාලා හරීම රසට හදලා තිබුණා. ඇත්තටම මාරම රසයි මුං ඇට ටික. හැබැයි සමහර දවස්වලට මම හදනවා මට මෙන්න මේ විදිහට හදාගන්න බෑ. එක්කෝ මම තම්බද්දි වතුර වැඩි වෙලා බැරි වෙනවා. එහෙම මොකක් හරි වෙනවා. කෙසේ වෙතත් ලස්සන මුං ඇට පිඟානකුත් බෙදාගෙන ඒ ටිකත් රස බැලුවා අපි ඔක්කොමලා එකතු වෙලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි උදේවරුව ගෙවුනේ. ඉතින් ආයෙමත් ඔයාලව හම්බ වෙන්න ලස්සන ඩේ ව්ලොග් එකක් අරගෙන එන්නම්. එතකන් මගේ යාළුවෝ හැමදෙනාම පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාලට බුදු සරණයි.